Hello guys. මගේ YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක පළවෙනි බ්ලොග් එක කලින් ෂෝට් වීඩියෝ දදා හිටියා. ඉතින් වීඩියෝ එකක් කරන්න හිතුවට වෙලාවක් තිබ්බේ නෑ. බලමු ඉතින් අපි වීඩියෝ එකට ගිහලා මොකද මේ මම අද ලොකු විශේෂ දෙයක් නෙමෙයි කරන්නේ. මම ආසාවට හදන සත්තු ඉන්න කූඩුවේ සත්තු ටික බලන්න යන්නේ අපි. දැන් අපි එතෙන්ට ගිහිල්ලා බලමු සත්තු. තව කියන්න ඕනේ පුංචි දෙයක් තියෙනවා මේ වටින් පිටෙන් සද්ද ඇහෙන ඒවා එච්චර ගණන් ගන්න එපා මචං. මේ ඉතින් ගෙවල් ළඟ තියෙන හින්දා එහෙන් කෑ ගහන ඒවා මෙහෙන් කෑ ගහන ඒවා එනවා. ඒව ගණන් ගන්න එපා. වීඩියෝ එක බලමු අපි. ඉතින් මේ තියෙන මගේ කූඩුව. මේක තමයි ඉතින් මං ආසාවට සත්තු හදන ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩි උඩ යන සත්තු නෙමෙයි. ඩ්‍රොපර්ස්ලා වගේ සත්තු ටිකකුයි සාමාන්‍ය නෝමල් ටයිම් ලොකුවට නැති නෝමල් සත්තු කීප දෙනෙකුයි හදන්නේ. මේක මොකද අර හැමතිස්සෙම හැමදාම එලවන්න වෙන්නේ නැතිකොට දැන් මේගොල්ලොන්ව තමයි හැමදාම උදේට එලවලා වැඩට යනකොට නම් මේගොල්ලොන්ව තමයි දාන්නේ. මොකෝ බලන්න කවුරුත් නැහැ. මේකේ පොඩි chance එකක් තියෙන්නේ වහලේ තියෙන හින්දා. ඉතින් සත්තුන්ට අවුලක් නැහැ. බිම බහැලා සත්තු අල්ලන්නේ නැහැ ගොඩක් දුරට. ඒක හින්දා ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි. ඉතින් මෙතන මං වැඩි ක්වොලිටි සත්තු හොඳ සත්තු දාලා නැහැ. පස්සේ මගේ පල්ලෙහා තියෙන හොඳ කූඩු වලත් වීඩියෝ එකක් ගමු. දැනට ඉතින් මගේ නිකන් අර විනෝදාංශයක් විදිහට හදන සත්තු ටික ඉතින් අපේ කූඩුව බලමු මුලින්ම. දැන් වීඩියෝ එකට එනවා. ප්‍රධානම දේ කියන්න ඕනේ මේ මොකද වැඩි ගණන් ගන්න එපා. මොකද පළවෙනි වීඩියෝ එක එච්චර ලොකුවට ක්වොලිටි එකක් නැහැ. එච්චර ලොකුවට මට හිතා ගන්න බැහැ මම මේ නිකන් මේ වීඩියෝ එක ගන්න එකක් මේ දාන්නේ. ඔයගොල්ලෝ ඉතින් බලලා සබ් එකක් දෙන්න. අපි සත්තු ටික බලමු එහෙනම්. මුලින්ම ඉන්නේ මගේ ඉතින් කූඩුවේ ඉන්න නිකන් අර උඩ යන්නේ නැති ලස්සන පැත්තට බර සතෙක්. ආසිම් බෙච් ගොඩ ඉන්නේ සතා ඇස් ඩබල්. බුත් බහලා තියෙන්නේ. උඩ යන්නේ නැත්තේ නෑ. මෙයා උඩ යනවා. එළවුවොත් යනවා. සාමාන්‍ය ටයිම් කරන්න බෑ සතා. සාමාන්‍ය නෝමලි ඉතින් උඩ යනවා සතා. මං එලවන්නේ නෑ කොහොමත්. මෙයාලව එලවන්නේ නෑ ලොකුවටම. ඩ්‍රොපර්ස්ලාට තමයි දාන්නේ ගොඩක් මගේ අර. හොඳ සත්තු එලවනකොට ටයිමින් සත්තු එලවනකොට ඩ්‍රොපර්ස්ලාට ගන්න තමයි මෙයාලව හදන්නේ. මොකෝ නැත්තම් ඩ්‍රොපර්ස්ලා නැති වුණාම ප්‍රශ්න පැටව පුරුදු කරගන්න බෑ. මහ සත්තු හොඳ සත්තු දාලා බෑ. හොඳ සත්තු දැන් එක මම උඩ යන්නේ. මේ ඉන්නේ කූඩුවේ ඉන්න ලස්සනම එක සතෙක්. ආසාවට හදන්නේ මම ගොඩක් ආසාවෙන් හදන සතෙක්. ඉතින් ලස්සනයි. වැඩකාරයි. කාසිම් බෙච්. එතකොට එයාගේ කිරිල්ලි බලමු අපි. එයාට පෑරලා ඉන්නේ අපි ජෝඩු කරපු සත්තු නෙමෙයි. ඉතින් කූඩුවේ නිකම්ම දාලා තිබිලා ඉතින් එයා ඉබේ සෙට් වෙච්ච ජෝඩු ඉන්නේ. ඉතර ගණන් ගන්න නැහැ. ඉතින් බීඩින් නෙමෙයි. ඒකෙන් මේ ඉන්නේ එයාට දාලා ඉන්න සෙට් වෙලා ඉන්න කිරිල්ලි. ඇස්සුතු සාස්කින් අර බෙල්ලේ කීරම තියෙන සාස්කින්. එයාත් ඉතින් මේ
සාමාන්‍ය නෝමල් කිව්වට නෝමල් එක නෙමෙයි මෙයා පොඩ්ඩක් උඩ ඉන්නවා මෙයා නම් ටිකක් ඉන්නවා කුරුල්ලා ඉති නැති වුණාට සාමාන්‍ය පැයකමාරක් කිලෝ ගන්න පුළුවන් සතෙක් මම ඉතින් අර එලවන්න සත්තු කීප දෙනෙකුත් මේකේ හදනවා පොඩ්ඩක් කුලේටි මොකද මම සත්තු අල්ලන්නේ නැහැ වැඩි එනවා එලවලා සාමාන්‍යයෙන් එලවන වෙලාවට පොඩ්ඩක් අල්ලලා උඩ ගහනවා විතරයි ඉතින් සත්තු ලොකුවට අපි අල්ලන්නේ කරන්නේ තියෙන පොඩ්ඩක් කුලේටි සාස්කි ඊළඟට අපි ගමු අර උඩ ඉන්න තවත් තනි කුරුල්ලෙක් මේ ඉන්නේ ඒ කලින් පෙන්නපු කුරුල්ලගෙන පැටියා සුදු සිල්ලර පැතිලා තියෙන ලස්සනයි උඩ ගියාම මාර ලස්සනට දී තාම මම එළියුවේ නෑ පැටියව ඉන්දේ ලයින් එක බෝල්ඩර් ලයින් එකක් තියෙන්නේ ලොකු වෙනකොට කොහොමද ඉන්නේ දැනට ඉතින් පැටිය ලස්සනයි එලවනකොට එහෙම අමුතු ලුක් එකක් තියෙයි සුදු සිල්ලර වැදිලා තියෙන්නේ ඉන්නේ කලින් පෙන්නපු බූට් කුරුල්ලගෙන් පැටිය යාගේ බූට් එකක් වැදිලා තියෙන්නේ ඊළඟට ඉන්නවා තනි කුරුල්ලෝ තව දෙන්නේ මේ දවස් ටිකේ සත්තු පොඩ්ඩක් නැති වෙලා ඉන්නේ එතකොට ඉතින් කුරුල්ලෝ වැඩි වෙලා ඉන්නේ මේ දවස් ටිකේ සුදු ආර කුරුල්ලෙක් ඉන්නේ එයාට හොඳම සතෙක් මෙයා අර මං මෙයාව දාලා තින්නේ දැන් මේකට බිල්ල ලෙඩේ හැදිලා හොඳ වෙච්ච සතෙක් එතකොට මෙයාගේ කිරිල්ලි නෑ හොඳම සතෙක් හොඳ ටයිම් එකක් යනවා දැන්ටමත් උඩ යනවා මේ ළඟදිත් උඩ ගියා හොඳට සතා උඩ ගියාට බයයි ටයිම් එකට එලවන්න බයයි සතා මොකද අර බෙල්ලේ ප්‍රශ්නෙත් එක්ක මෙයාලා බෙල්ලේ ලෙඩේ හොඳ කරගත්තා මෙයාගේ බෙල්ලේ මෙතනින් ඇදයි එතකොට සතාට බහින්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා ගොඩක් දුරට මේ සත්තුන්ට ඉතින් ඒක නිසා එලවන්නේ නැහැ වැඩිය කිරිල්ලිය සෙට් වුණාට පස්සේ ආයි දාලා බෝ කරගන්නවා පැටව දෙකින් දෙනේ හොඳම සතෙක් ඉන්නේ ඉතින් මේ ඉතින් අපිත් ආසාවට තියන් ඉන්නවා මම මේක අර ලෙඩේ හැදුනට අවුලක් නැහැ සතාව දැන් හොඳ වෙලා තියෙන්නේ මොකද මෙයා එලවන්න බැරි වුණාට පැටව ගන්න පුළුවන් මම බ්‍රීඩින් වලට දැන් බ්‍රීඩින් වලට පල්ලෙහා කුරුල්ල ගන්න නැහැ මෙයා මේ කිරිල්ලෙක් නැති හින්දා උඩ කූඩුවට දාලා තිබ්බේ නිකන් ඒකේ පරේ අඩු හින්දා මේ වීඩියෝ බලන කෙනෙක් ගාව මෙයාට හරියන කිරිල්ලෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න හොඳ කිරිල්ලේ සාමාන්‍ය මේ විදිහම හොඳ සුදුවර හොඳ කිරිල්ලෙක් ඉන්නවා නම් කවුරු හරි මට කමෙන්ට් එකක් දාන්න කොහෙද කියලා ඉවරලා මට WhatsApp නම්බරේ හරි දාන්න මම මෙසේජ් එකක් දාන්න මෙයාට හරියන කිරිල්ලෙක් ඉන්නවා නම් ඊළඟට ඉන්නේ මම යාළුවෙක්ගෙන් ගෙනාපු තවත් පාකිස්තාන් කුරුල්ලෙක් කොළ පාකිස්තාන් එයාගේ හිටියා එයාගේ බාල සහෝදරයයි මෙයයි තව එක පුංචි සතෙක් හිටියා මෙයාත් එක්කම ගෙනාපු යාළුවෙක්ගෙන් ගෙනාවේ අන්තිමට දැන් මෙයා විතරයි ඉතුරු මේ ඉන්නේ කොළ පාකිස්තාන් සාමාන්‍ය හොඳ සයිස් කුරුල්ලෙ මම එලෙව තාම මෙයාවත් එලවලා නැහැ එලවනවා සාමාන්‍යයෙන් එලවනවා කියන්නේ ටයිම් එකට එලවන්න
තාම හිතලා නැහැ. මොකද වෙලාවක් තියෙන්න ඕනේ ටයිම් එකට එලවන්න. සතා හොඳයි ටයිම් එක නැති වෙයි කියලා හිතන්න බෑ. හොඳ සතෙක්. හොඳ දිග කොළ පාකිස්තාන් මේ ඔරිජිනල්ම මහ කොළ ජෝඩුවක ඔරිජිනල් කොළ ජෝඩුවක හොඳ මහ පැටියෙක්. එතකොට ඇස්සුතු එයාගේ හොඳටම හොඳයි ඇස්සුතු. කොළ අර ඉම්පෝර්ට් ටෙඩි ලයින් ඒ වගේ ඒගොල්ලොන්ගේ කොටවල් නැහැ සාමාන්‍ය ලංකාවේ. කොළ පාකිස්තාන් කියන්නේ ඒ ජාතියනේ. හොඳ සයිස් දිගට ඉන්න හොඳ සතෙක්. මම එලවන්න ගියේ නෑ වැඩි ඉතින් තාම. මොකද කිරිල්ලියකුත් නෑ තාම මෙයාට. මොකද එතකොට කිරිල්ලියෙන් නැති වුණාම මේගොල්ලෝ ඉන්නේ ගොඩක් ෆීඩ් එකේ ඉන්නේ. කිරිල්ලියෝ නැති වුණාම මේගොල්ලෝ උඩ ගිහිල්ලා බහින තැනක සමහර විට කිරිල්ලියෙක් හිටියොත් ගොඩක් දුරට එන්නේ. ඔය බහින ගෙවල් වල බැස්සොත් ගොඩක් දුරට එන්නේ. පාකිස්තාන් වලට මතක නැත්තේ නේ. මතකේ තියෙනවා. පාකිස්තාන් වලට අර දුර දුවන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වැඩි දුර දුවන්නේ නැහැ සත්තු පාකිස්තාන් සත්තු. නෝමලි ගෙවල් උඩ ඉන්න සත්තු. එතකොට ඒගොල්ලොන්ට හොයාගෙන එන්න පොඩ්ඩක් අපහසුයි. මේගොල්ලෝ ගිහිල්ලා වෙන ගේක බැස්සොත් කොහොමත් එන්නේ නැහැ. මොකද ෆීඩ් එකේ ඉන්නේ. මේ බහින තැන්වල ඕන තරම් කිරෙල්ල ඉන්නවා මේගොල්ලන්ට දාන්න. අපි ගාන දිනාට ඒකින්ද දැනට එලවන්නේ තාම. තියාගෙන ඉන්නවා ඉඳලා හිටලා. ඔය රෑනත් එක්ක එලවන්නේ. ඒත් ලොකෝට උඩ ඉන්න දෙන්නේ නැහැ. බස්ස ගන්න පරේ දාලා. ඉන්නේ මම කෝඩු වෙන කොළ පාකිස්තාන් කරුල්ලා. ඊළඟට මගේ ජෝඩු අන්තිම ජෝඩු දෙකයි කූඩු ඉන්නේ දැන්. මේ ජෝඩු දෙක විතරයි ඉන්නේ කූඩුවේ. හොඳ ටයිම් එකට යන කිරිල්ලියෙක්. මොකද පැටියෙක් මං ගෙනාවේ. දැන් කල්ලි ඇවිල්ලා 1 2 3 4 5 6 7යි. කල්ලි 7ක් හැල්ලා තියෙන්නේ. තව 3යි තියෙන්නේ ගෙදර මහවේ. පැටියෙක් ගෙනාවේ. කොළ ඇටි ගොඩ සතා මං මොකද අල්ලන්නේ නැහැ අපි සත්තු. හොඳ ඉන්දියන්. මෙයා නම් හොඳයි. මෙයා හොඳ ඉන්දියන් කිරිල්ලි පැටියෙක්. මේක ජෝඩි පැටිය කාලේ ගෙනා චීස් පැටිය කාලේ එතකොට ඇස්සක් මෙච්චර පාට වෙලා තිබ්බේ නැහැ. සතා කිරිල්ලි තාම මුඩ හතරුන්නේ නැහැ. මොකද මුඩ හැරලා හැදිලා එන්න ඕනේ සතාගේ ක්වොලිටි එන්න. තාම පැටිය කල්ලි 7යි. සාමාන්‍යයෙන් ටයිම් එකට යන්න පුළුවන් සතෙක්. පැයකමාරක් දෙකක් ඊට වැඩි වෙන්නත් පුළුවන් සමහර විට. ටාගට් එක තියෙන්නේ මගේ පැය 2කමාර තමයි. 2කමාර 2 තමයි මගේ ටාගට් එක තියෙන්නේ. මොකද ලොකුවට එලවන්න ඕනේ මේ කියලා වීඩියෝ එක කට් වුණා. බලමු අපි අන්තිම උරල්ලා මේ ඉන්න. ඉන්නේ අර අලු කිරිල්ලිට නිකම් උරේ අරලා ඉන්නේ මගේ. අස්සන කුරුල්ලෙක් කට්ටිය මෙයාව ලස්සන ඉතින් ගොඩක් කට්ටිය හදන්නේ කාසින් අර සිල්ලර කබර සිල්ලර වගේ හොඳ බෝනි කුරුල්ලෙක්. කොළ ඇටි සතා. මෙයාව නම් එලවනවා දැනට මම එලවලා තියෙනවා කියන්නේ මෙයා ගේනකොට නම් එලවලම නැහැ කවුරුත්. තටු කපාගෙන අර ලස්සනට හදලා ගොබ්බ වෙලා තියෙන සතා. මම බ්‍රදර් මේ වීඩියෝ එක කරගෙන ඉද්දි මගෙන් කට් වුණා. මොකෝ ෆෝන් එක මේ හීට් එක පොඩ්ඩක් හීට් එකේ ප්‍රශ්නයකින් හින්දා කැම් එක ඔෆ් වුණා. ඉතින් වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලෙම සත්තුටියත් ගිල්ලුණා උඩ ගියා. මේ සත්තුටිය ගිහිල්ලා බොහොම අමාරුවෙන් බස් එක ගත්තේ. කූඩුව ඇතුළේ වාට පෙන්න හිටපු සතත් දාන්න උනා. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් මගෙන් කැරුණා. ඉතින් කමන්නේ.
ඒ විදිහට අප්ලෝඩ් කරලා දාන්න. මොකද නැවත නැවත වීඩියෝ ගන්න අමාරුයි. සතා දැන් පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඉන්නේ මේ කුඩුවට. කරන්න බෑ මොකෝ උදේ කන්නක් දීලා හිටියේ සත්තුන්ට. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් නම් පුළුවන් සබ්ස්ක්‍රයිබ් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහට අපි ඊළඟට මං ගේන්න ඉන්නා වීඩියෝ එකක්. මොකද එලවන සත්තුන්ට ඔයගොල්ලොන්ට සත්තු එලවන්න පුරුදු කරගන්න සාමාන්‍යයෙන් පුරුදු ඔස්තාර්ලා නෙමෙයි සත්තු ඔය මුලින්ම අලුතෙන්ම හදන්න ගන්න කට්ටියට සත්තු පුරුදු කරන්න කියලා දෙනවා. සාමාන්‍යයෙන් නෝමල් සත්තු නම් නෝමල් සත්තුන්ගේ ඉඳන් ටයිමින් සතාට වෙනකම් පුරුදු කරන්න කියලා දෙනවා. නෝමල් සත්තු, ටයිමින් සත්තු, එතකොට එලවන විදිහ, එලවන්න ඕන විදිහ, එතකොට පැටව හුරු කරන විදිහ, මේ හැම දෙයක්ම ඊළඟ වීඩියෝ එකෙන් ගියමු. අදට මම මේ වීඩියෝ එකෙන් මෙතන නවත්තනවා. මොකද ෆෝන් එකේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න. ඉතින් ජය වේවා. පරය හදන අපේ යාළුවෝ සෙට් එක.